පවතින අභියෝග මැදයේ කොටස් වෙළඳපළට පැමිණෙන බාධක බිඳ දැමීම අනාගතයේ ගොඩනැගීම යන දැක්මෙන් කටයුතු කරන ජනශක්ති සමූහයේ මව් සමාගම වන ජනශක්ති ලිමිටඩ් සමාගම මුල්ලේ සමූහ ව්‍යාපාරයක් ලෙස සමූහයේ සුවිශේෂී අනන්‍යතාවයක් සඳහා නැවත සන්නාමකරණය වෙමින් JXG වඩාත් ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් සිය මූලික මහජන කොටස් නිකුතුව නිවේදනය කර තියෙනවා. මෙම මූලික මහජන කොටස් නිකුතුව පිළිබඳව සහ ජනශක්ති සමූහයට අයත් සියලු සමාගම් පිළිබඳව ආයෝජකයෙකුට අවශ්‍ය සියලු තොරතුරු පැහැදිලිව මෙම වැඩසටහන තුළ අන්තර්ගත වෙනවා. වැඩසටහන සමග දිගටම රැඳී සිටින්න. ආයුබෝවන් අරුණෙල්ල SD YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. 2026 දෙවැනි මාසයේ 28 වන දින ආරම්භ වුණු මැද පෙරදිග යුද්ධමය තත්ත්වයට අද වන විට මාසයක් පමණ කාලයක් ගත වෙනවා. ඉතින් එම තත්ත්වය හමුවෙත් මෙම සතිය තුල කොළඹ කොටස් වෙළඳපළ තුල වර්ධනයක් දක්නට ලැබෙනවා. සමස්ත මිල දර්ශකයේ ඒකක 736කින් වර්ධනය වී පවතිනවා. මෙයට හේතුව 2026 තුන්වෙනි මාසයේ 24 වන දින ඒකක 706.26කින් සහ 25 වන දින ඒකක 797.62කින් සමස්ත වෙළඳපළ වර්ධනය වීමක් දක්නට ලැබුණා. ඉතින් ඉතිරි දින 3 තුලම වෙළඳපළ පහත වැටුණත් මෙම ඉහළ වර්ධනය නිසා අවසානයේ ඒකක 736කින් සමස්ත මිල දර්ශකයේ වර්ධනය වීමක් අවසානයේදී පෙන්눔 කරනවා. ඉතින් මේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ කොළඹ කොටස් වෙළඳපළ තුල අලුතින්ම ලැයිස්තුගත වන JSG හෙවත් ජනශක්ති ලිමිටඩ් සමාගම පිළිබඳව වැඩිපුර තොරතුරු අද අපි වැඩසටහනින් අධ්‍යයනය කර බලමු. ඉතින් ජනශක්ති සමූහ ව්‍යාපාරයේ මව් සමාගම වන ජනශක්ති ලිමිටඩ් සමාගම විසින් තම සමූහයේ ශක්තිමත් අනාගතය වෙනුවෙන් රුපියල් බිලියන 5ක මූලික මහජන කොටස් නිකුතුවක් ප්‍රකාශයට පත් කර තියෙනවා. මෙහිදී කොටසක් රුපියල් 10ක අගයකට සාමාන්‍ය කොටස් මිලියන 500ක් නිකුත් කිරීමට නියමිතයි. සමාගමේ පැවති කොටස් ප්‍රමාණය මිලියන 1800ක් වන අතර මෙම නිකුත් කරන කොටස් මිලියන 500ක් සමග සමාගමේ සමස්ත කොටස් ප්‍රමාණය මිලියන 2300ක් වෙනවා. ඒ අනුව මූලික මහජන නිකුතුව සඳහා නිකුත් කරන කොටස් ප්‍රමාණය සමස්ත කොටස් ප්‍රමාණයෙන් 21.72ක් නියෝජනය කරනවා. CSC නීතිවලට අනුව මේන් බෝඩ් එකෙහි ලැයිස්තුගත වීමට මහජන කොටස් හිමියන් 500ක් අවශ්‍ය වෙනවා. දිරිසරි බෝඩ් එකෙහි ලැයිස්තුගත වීමට නම් මහජන කොටස් හිමියන් 200ක් අවශ්‍ය වෙනවා. මෙම සමාගමට දැනට පොදු කොටස් හිමියන් කිසිවෙකුත් නැහැ. ඒ වගේම මේන් බෝඩ් එක සඳහා රුපියල් බිලියන 2.5ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක් ඇති සමාගමකට 10%ක මහජන කොටස් හිමිකාරීත්ව ප්‍රතිශතයක්. ඒ වගේම දිරිසරි බෝඩ් එක සඳහා 7.5ක මහජන කොටස් හිමිකාරීත්ව ප්‍රතිශතයක් අවම වශයෙන් පැවතිය යුතු වෙන බව CSC විසින් නියම කර තියෙනවා. ඉතින් ඒ අනුව මෙම සමාගම 21.74ක මහජන කොටස් ප්‍රතිශතයක් නිකුත් කර ඇති බැවින් මෙම සමාගම මේන් බෝඩ් එක තුල ලැයිස්තුගත වීමට නියමිතයි. ඩිලොයිට් ශ්‍රී ලංකා ආයතනය විසින් නිකුත් කරන ලද ස්වාධීන තක්සේරු වාර්තාවට අනුව ජනශක්ති සමූහ ව්‍යාපාරයේ එක් කොටසක වටිනාකම රුපියල් 15.92ක් ලෙස තීරණය වී තියෙනවා. ඒ අනුව IPO කොටස් මිල තක්සේරු වටිනාකමට සාපේක්ෂව 37.18ක වට්ටම් සහිත මිලකින් යුතුව ලබා දීම කොටස් ආයෝජකයන්ට වඩා වාසිදායක වෙනවා. මෙම JSG IPO එකේ issue opening date එක 2026 අප්‍රේල් 9 වන දින. ඒ වගේම issue closing date එක 2026 අප්‍රේල් 30 වන දින. ඒ වගේම මෙම IPO එක සඳහා අදීල්ලුමක් ඇතිවහොත් ආරම්භක දිනම IPO එක වසා දැමිය හැකියි. ඉල්ලුම් කළ හැකි අවම කොටස් ගණන කොටස් 1000ක් වෙනවා. ඒ වගේම ඉන්හිලට සියයේ ගුණාකාර වලින් ඔබට ඉල්ලුම් කළ හැකියි. බාධක බිඳ දැමීම අනාගතයේ ගොඩ නැගීම යන දැක්මෙන් යුතුව කටයුතු කරන මෙම සමාගම ධනය යනු පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට සමෘද්ධිමත් වීමට සහ තමන්ගේ අනාගතය ගොඩනංවා ගැනීමට බලය ලබා දෙන ශක්තියක් ලෙස අර්ථකථනය කරනවා. එසේම මුල්‍ය ශේෂ්ත්‍රය තුළ ඇති කරගෙන ඇති දශක ගණනක විශ්වාසය සහ ප්‍රවීණත්වය තුළින් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලංකාවෙන් පිටතත් තිරසාර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් තම මුල්‍ය සේවා පුළුල් කිරීමට සමාගම අපේක්ෂා කරනවා. මෙම IPO එකෙහි ආදායමෙන් කොටසක් එනම් රුපියල් බිලියන 3.5ක් යොදා ගැනීමෙන් සාමාන්‍ය රක්ෂණ ශුද්ධ මුල්‍ය හා බැංකු නොවන මුල්‍ය ආයතන යන අංශවල උපාය මාර්ග ප්‍රවේශය සහ ව්‍යාප්තිය ඔස්සේ සිය ව්‍යාපාර ක්ෂේත්‍රය විවිධාංගීකරණය කරමින් ජනශක්ති නාමය පුළුල් කිරීමට සමාගම බලාපොරොත්තු වෙනවා. එසේම රුපියල් මිලියන 500ක් යොදා ගැනීමෙන්
ලංකාවෙන් පිටත බැංකුකරණය, බැංකු නොවන මුල්‍ය ආයතන සේවා සහ රක්ෂණය යන පවතින ක්ෂේත්‍ර 3 ඔස්සේ කලාපීය සංවර්ධනය සිදු කිරීමට බලාපොරොත්තු වන සමාගම තවත් රුපියල් බිලියන 1ක් යොදා ගනිමින් ණය ගෙවා දැමීම, ප්‍රාග්ධන ව්‍යුහය ප්‍රශස්තකරණය කිරීම සහ මූල්‍ය නම්‍යශීලීභාවය ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා. ඒ අනුව මෙම IPO එක මගින් ජනශක්ති සමූහ ව්‍යාපාරයේ මූල්‍ය සේවා පුළුල් කිරීම, ගෝලීය ව්‍යාප්තිය හා ශේෂපත්‍රය ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය සැපීම සිදුවන බව මින් පැහැදිලි වෙනවා. ඉතින් සමාගම මේ වන විට ස්වාධීන අධ්‍යක්ෂකවරුන් 5 දෙනෙකුගෙන් සමන්විත ශක්තිමත් ස්වාධීන අධීක්ෂණයක් ඔස්සේ ක්‍රියාත්මක වන අතර මෙම ජනශක්ති සමූහයේ මව් සමාගම කොටස් වෙළඳපොළ තුළ ලැයිස්තුගත වීමෙන් සියලු පාර්ශවකරුවන් සම්බන්ධයෙන් සමාගම දක්වන විනිවිදභාවය, වගවීම සහ යහපාලනය පිළිබඳව සමාගම දක්වන කැපවීම පැහැදිලි වෙනවා. ඉතින් ඊළඟට මේ ජනශක්ති සමූහය පිළිබඳව වැඩි තොරතුරු අධ්‍යයනය කර බැලුවොත් මෙම ජනශක්ති ලිමිටඩ් සමාගමේ ආරම්භය 1994 මැයි 9 වන දින ලෙස වාර්තා වෙනවා. සමූහය ගැන පැහැදිලි කිරීමේදී 1992 වසරේ ජනශක්ති ලයිෆ් ඉන්ෂුරන්ස් සමාගම සංස්ථාපිත වුණා. ඒ වගේම 1995 දී ජනශක්ති ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගම ආරම්භ වුණු අතර 2000 වසරේදී මෙම ජනශක්ති ලයිෆ් ඉන්ෂුරන්ස් සහ ජෙනරල් ඉන්ෂුරන්ස් යන ආයතන ඒකාබද්ධ වීමක් සිදු වෙනවා. කුඩා පෞද්ගලික රක්ෂණකරුවෙකු විසින් රාජ්‍ය රක්ෂණ සමාගමක් අත්පත් කර ගැනීම යන කැපී පෙනෙන සිදුවීමක් විදිහට 2001 වසරේදී ජාතික රක්ෂණ සංස්ථාව අත්පත් කර ගන්නවා. ඊළඟට 2008 වසරේදී IPO එක සඳහා 4.5 ගුණයක අධි ඉල්ලුමක් සහිතව ජනශක්ති ඉන්ෂුරන්ස් සමාගම කොටස් වෙළඳපොළ තුළ ලැයිස්තුගත වෙනවා. මුල්‍ය හා ලීසින් වෙත තම කළඹ පුළුල් කරමින් 2011 වසරේදී ඔරියන්ට් ෆිනෑන්ස් සර්විසස් කෝපරේෂන් සමාගම අත්පත් කර ගන්න අතර 2014 වසරේදී බාට්ලීඩ් ෆිනෑන්ස් සමාගම අත්පත් කර ගන්නවා. පසුව 2015 වසරේදී මෙම ඔරියන්ට් ෆිනෑන්ස් සහ බාට්ලීඩ් ෆිනෑන්ස් යන සමාගම් දෙක ඒකාබද්ධ කරමින් ඔරියන්ට් ෆිනෑන්ස් PLC නාමයෙන් කොටස් වෙළඳපොළ තුල පවතිනවා. එම වසරේදීම AIA ජෙනරල් ඉන්ෂුරන්ස් අත්පත් කර ගන්නවා. ඒ වගේම 2018 වසරේදී එලයන්ස් ජෙනරල් ඉන්ෂුරන්ස් වලින් ඉවත් වෙමින් එම වසරේදීම ඩුනාමිස් කැපිටල් PLC සමාගම අත්පත් කර ගන්න අතර 2019 වසරේදී ඩුනාමිස් කැපිටල් සහ ජනශක්ති PLC සමාගම් ඒකාබද්ධ කිරීමක් සිදුව තිබුණා. ඊළඟට දේපළ වෙළඳාම් වලින් ඉවත් වීම අරමුණින් සමාගම කේසි සමූහයේ කොටස් විකිණීමක් සිදු කර තිබුණා. ඒ වගේම 2022 වසර වන විට මූල්‍ය සමූහ ව්‍යාපාරයක් ලෙස සමූහයේ සුවිශේෂී අනන්‍යතාවයක් සඳහා සීමා සහිත ජනශක්ති සමාගම නැවත සන්නාමකරණය කරමින් ජනශක්ති ලිමිටඩ් JSG ලෙස සන්නාමකරණය වෙනවා. ඒ වගේම ඔරියන්ට් ෆිනෑන්ස් PLC සමාගමත් ජනශක්ති ෆිනෑන්ස් PLC ලෙස නැවත සන්නාමකරණය කිරීම 2025 වසරේදී සිදු වෙනවා. මෙසේ වසරින් වසර සමාගමේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී වූ ක්‍රියාදාමයන් සිදු කරන මෙම ජනශක්ති සමූහය 2026 වසරේ අප්‍රේල් 9 වන දින මෙලෙස සිය මව් සමාගම වන ජනශක්ති ලිමිටඩ් JSG IPO එක සමගින් කොටස් වෙළඳපළට අවතීර්ණ වෙනවා. මෙම ජනශක්ති ලිමිටඩ් සමාගමේ 2024-25 වසරවල පැවති සමස්ත කොටස් ප්‍රමාණය කොටස් මිලියන 633.55යි. 2025-12-31 සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් 1.2.84ක් ලෙස කොටස් උපබෙදීමක් සිදු කර තියෙනවා. ඒ අනුව සමස්ත කොටස් ප්‍රමාණය බිලියන 1.8ක් බවට පත් වෙනවා. මෙහිදී පවතින කොටස් හිමියන්ගේ ප්‍රතිශත හා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 4.3ක් ලෙස පවතිනවා. ඒ අනුව IPO එක නිකුත් කිරීමෙන් අනතුරුව සමාගමේ කොටස් ප්‍රමාණය කොටස් බිලියන 2.3ක් බවට පත් වෙනවා. ඉතින් මෙම ජනශක්ති සමාගමේ සමාගම් ව්‍යුහය පිළිබඳව සහ හිමිකාරීත්වය ගැන අධ්‍යයනය කිරීමේදී මෙම ජනශක්ති ලිමිටඩ් කියන මව් සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 79.44ක් සාෆ්ට්වෙයාර් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට අයත් වන අතර එම සමාගම 50% බැගින් මිස්ටර් ප්‍රකාශ් ශාෆ්ටර් සහ මිස්ටර් රමේෂ් ශාෆ්ටර් හට සමසේ හිමි වෙනවා. ඊළඟට මෙම සමාගමට අයත් සමාගම් 4ක් දැනට කොටස් වෙළඳපළ තුල ලැයිස්තුගතව පවතිනවා. ජනශක්ති ලිමිටඩ් සමාගමට 92.84ක හිමිකාරීත්වයක් පවතින ජනශක්ති ෆිනෑන්ස් PLC සමාගම. ජනශක්ති ලිමිටඩ් සමාගමට 74.23ක හිමිකාරීත්වයක් පවතින ජනශක්ති ඉන්ෂුරන්ස් PLC සමාගම. ඊළඟට ජනශක්ති ලිමිටඩ් සමාගමට 58.02ක හිමිකාරීත්වයක් සහ ජනශක්ති ඉන්ෂුරන්ස් සමාගමට 25ක හිමිකාරීත්වයක් ඇති ෆස්ට් කැපිටල් හෝල්ඩින් PLC සමාගම.
සහ ෆස්ට් කැපිටල් හෝල්ඩින් PLC සමාගමට 100% පූර්ණ හිමිකාරීත්වයක් පවතින ෆස්ට් කැපිටල් ලිමිටඩ් සමාගමට 89.36ක හිමිකාරීත්වයක් පවතින ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් PLC සමාගම මෙම සමාගම් හතර අතරට අයත් වෙනවා. ඉතින් එම සමාගම් පිළිබඳවත් අපි වෙන වෙනම අධ්‍යයනය කර බලමු. මන්ද එම සමාගම් වල ලාභදායීත්වය සහ ඒවායේ කාර්ය සාධනය මෙම මූලික කොටස් නිකුතුව සිදු කරන මව් සමාගමට අදාළ වන නිසා. ලීසින් හයර් පර්චේස් රන් අය තැන්පතු බරමුළු ගැනීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය දීම ඇතුළු බැංකු නොවන මූල්‍ය සේවා සැපයීම යන කටයුතු වල නිරත වන ජනශක්ති ෆිනෑන්ස් PLC සමාගම 2025-12/31 අවසන් මූල්‍ය වාර්තාවට අනුව මාස 3 සඳහා රුපියල් මිලියන 98.23ක ලාභය අත්කරගෙන තියෙනවා. EPS අගය 7.47යි. අවසන් මාස 9 සඳහා බැලුවම රුපියල් මිලියන 239.5ක ලාභය අත්කරගෙන ඇති අතර EPS අගය රුපියල් 1.73ක් යනවා. සමාගමේ net asset value අගය රුපියල් 19.90ක පවතිනවා. ඒ වගේම අද දින එනම් 2026 3/27 වන දින රුපියල් 39.10ක අගයකට කොටස් මිල පවතින අතර මෙම යුද්ධමය තත්ත්වය ආරම්භ වන මොහොතේ එනම් 2026 දෙවැනි මාසයේ 27 වන දින කොටසක මිල රුපියල් 40ක අගයකයි පැවතුනේ. ඒ වගේම ජලයින්ට සහ ආයතනික ගනුදෙනුකරුවන්ට ජීවිත රක්ෂණ විසඳුම් ලබා දීමෙන් නිරත වන ජනශක්ති ඉන්ෂුරන්ස් PLC සමාගම 2025-12/31 මුල්‍ය වාර්තාවට අනුව අවසන් මාස 3 සඳහා රුපියල් මිලියන 627.5ක ලාභය අත්කරගෙන තියෙනවා. ඒ වගේම EPS අගය රුපියල් 2.77ක් වෙනවා. අවසන් මාස 12 සඳහා රුපියල් බිලියන 3.42ක ලාභයක්ද 15.10ක EPS අගයක්ද පවතිනවා. සමාගමේ net asset value අගය රුපියල් 73.28ක් වෙනවා. අද වන විට කොටසක මිල රුපියල් 125.50ක් වන අතර 2026 දෙවැනි මාසේ 27 වන දින රුපියල් 144.75ක අගයකයි පැවතුනේ. එසේම මෙම සමාගම 2025 ජුලයි 2 වන දින රුපියල් 5ක ඩිවිඩන්ඩ් අගයක් සහ 2025-12/24 වන දින රුපියල් 10ක ඩිවිඩන්ඩ් අගයක්ද ලබා දී තිබුණා. ඊළඟට අනුබද්ධිත සමාගම් වල ආයෝජනය කිරීම සහ කළමනාකරණය කිරීම සිය ව්‍යාපාර කටයුතු ලෙස සිදු කරන ෆස්ට් කැපිටල් හෝල්ඩින් PLC සමාගම ගෲප් එක ගත්තම 2025-12/31 අවසන් මුල්‍ය වාර්තාවට අනුව මාස 3 සඳහා රුපියල් මිලියන 165.8ක අලාභයක් දක්නට ලැබුණත් ඊට පෙර වසරේ ඒ හා සමාන කාර්තුවේදී රුපියල් බිලියන 3.62ක ලාභයක් පැවතුණා. මාස 9 සඳහා රුපියල් බිලියන 3.26ක ලාභදායීත්වයක් පවතිනවා. EPS අගය රුපියල් 7.63ක් වෙනවා. net asset value අගය රුපියල් 22.26ක් වෙනවා. 2026 3වෙනි මාසේ 27 වන දින එනම් අද දින කොටසක මිල රුපියල් 53.30ක් වන අතර යුද්ධ තත්ත්වය ආරම්භයේදී රුපියල් 59.80ට කොටසක මිල පැවතුණා. මෙම සමාගමත් 2025-10/21 වන දින රුපියල් 7ක ඩිවිඩන්ඩ් අගයක් ලබා දී තිබුණා. ඊළඟට රජයේ සුරකම්පත්වල ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස ව්‍යාපාරික මෙහෙයුම් වල නිරත වන ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් PLC සමාගම 2025-12/31 අවසන් මාස 3 සඳහා රුපියල් මිලියන 63.3ක ලාභයක් සහ EPS අගය 7.10ක් ලෙස පවතිනවා. අවසන් මාස 9 සඳහා රුපියල් බිලියන 1.63ක ලාභයක් ලබාගෙන ඇති අතර EPS අගය රුපියල් 2.66ක් වෙනවා. net asset value අගය රුපියල් 12.47යි. සමාගමේ අද මිල රුපියල් 31.80ක් වන අතර යුද තත්වයට පෙර රුපියල් 33.90ක කොටසක මිල පැවතුණා. ඒ වගේම 2025 පළවෙනි මාසේ 17 රුපියල් 2.60ක් සහ 2025 10වෙනි මාසේ 10 රුපියල් 5ක් ලෙස ඩිවිඩන්ඩ් ලබා දී තිබුණා. ඉතින් මේ අනුව මෙම ජනශක්ති සමූහයේ සමාගම් හොඳ කාර්ය සාධනයක් පවතින සමාගම් වන අතර ඉහළ ලාභදායීත්වයක් පෙන්눔 කරනවා. ඒ වගේම මෙම සමූහයේ සමාගම් ලාභාංශ ගෙවීමක්ද සිදු කරනවා. ඒ අනුව මෙම මව් සමාගමද ලාභාංශ ගෙවීමක් සිදු කරાવી කියා අපට බලාපොරොත්තු විය හැකියි. ඉතින් මෙලෙස යුදමය තත්ත්වයන් හමුවේ වෙළඳපොළ අස්ථායී මොහොතක මෙලෙස අලුතින් කොටස් වෙළඳපොළට පැමිණෙන සමාගමක තත්ත්වය කෙසේ වෙයිද? ආයෝජකින් කොටස් වෙළඳපොළ කෙරෙහි PN සැකෙන් පසුවන මෙවැනි මොහොතක JST IPO එකට ඇති ඉල්ලුම අඩුවීමක් ඇති වේයයි අපට සිතිය නොහැකියි. මන්ද ජනශක්ති කියන්නේ ඉතා ඉහළ සන්නාමයක් පවතින හොඳ සමාගම් සමූහයක්. ඒ වගේම IPO එකේ කොටස් මිල රුපියල් 10ක මිලකට නියම වී තිබීම හමුවේ 37.18ක වට්ටමක් ලැබීමක්ද නිසා මේ සඳහා ඉහළ දායකත්වයක් ලැබෙයි අපට විශ්වාස කළ හැකියි. මෙම සමූහයේ කොටස් වෙළඳපොළ තුල පවතින සමාගම් බැලුවම මෙම යුද්ධ තත්ත්වය නිසා වුණත් විශාල කඩාවැටීමක් පෙන්눔 කරන්නේ නැහැ. ඉතින් ඔවුන් සැලසුම් කළ පරිදිම
මෙම අභියෝග මැද වුවත් JSG-IPU1 කොළඹ කොටස් වෙළඳපළ තුළට පැමිණීම සමාගමේ ශක්තිමත්භාවය පිළිබිඹු කරනවා. ඉතින් ඔබටත් පුළුවන් මෙම සමාගම් සමූහය ගැන තවදුරටත් අධ්‍යයනය කර බලන්න. එසේ අධ්‍යයනය කිරීමෙන් මෙම IPU1 සඳහා ආයෝජනය කිරීමට ඔබටත් හැකියි. ඉතින් අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කර තබා ගන්න. ඔබට වටිනා වීඩියෝ මග නොහැර නරඹන්න. ඔබ සැමට සුබ අනාගතයක්.